යම්තරකින් ගොඩ බාලා මන්දනය කරගන්න යම් දුරක් යනවා. මොකක් හරි දුරක් යනවා. ඒ දුර ඇතුළත ප්ලේන් එකට මන්දනය කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ඒ කරන්න තමයි මැටීරියල් සයන්ස් ඉන්ජිනියරින් කියන ෆීල්ඩ් එක මේ ලෝකේ තියෙන්නේ. ලංකාවෙත් තියෙන්නේ. ඒක වෙනම මැටීරියල් සම්බන්ධයෙන් තමයි ඒක ගැන අධ්‍යයනය කරන්නේ. ඒක මේ අපි පාවිච්චි කරන අමුද්‍රව්‍ය වල ගුණ සහ ඒවෙන් ගන්න පුළුවන් විශේෂ ප්‍රයෝජන ගැන සම්පූර්ණ ඉන්ජිනියරින් ෆීල්ඩ් එකක් ඒක. කොන්ක්‍රීට් එකේ ප්ලේන් එක එරෙනවා. හරිද? සාමාන්‍ය ප්ලේන් එකක් ගොඩ බාද්දී රනවේ එකේ ඔහම යම් දුරක් යනවා. ගුවන් පතේ යම් තැනකින් ගොඩ බාලා ඔහම මන්දනය කරගන්න යම් දුරක් යනවා. මොකක් හරි දුරක් යනවා. ඒ දුර ඇතුළට ප්ලේන් එකට මන්දනය කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? රනවේ එක ඉවර වෙන්න කලින් රනවේ එක යම් දුරක් නේ තියෙන්නේ ගුවන් පතේ යම් දුරක් නේ තියෙන්නේ. ඒ ගුවන් පතේ තියෙන දුර ඇතුළත ප්ලේන් එක නවත්ත බ්‍රේක් කරගන්න බැරි වුණොත් වේගය බිඳුවක් කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ඔන්ලයින් ළමයි. මොකක් වෙයිද? මොකක් වෙයිද? ආයෙ උඩ යන්නේ නැහැ. මාරු කතන්දර කියන්නේ. ඒ ආයෙ උඩ යනවා මේ දැන් මෙහෙමයි. දැන් මේක නම් ගුවන් පතේ කියන්නකෝ. සාමාන්‍යයෙන් මෙයා මෙතනින් ලෑන්ඩ් කරන්න ඕනේ. මෙතනින් ලෑන්ඩ් කරලා ක්‍රමක්‍රමයෙන් වේගය අඩු කරගෙන ගිහලා මේ හරිය ස්ලෝ කරගන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් මෙන්න මේ මැද්දේ යා මේ වැඩේ මුලින්ම වැරදිලා මෙන්න මේ හරිය වගේ ටච් වෙන්න ගියොත් ඔන්නම් ආයියට කරකොලොම ගන්න පුළුවන්. දැන් මෙහෙම ගිහිල්ලා වේගෙත් ටිකක් අඩු වුණාට පස්සේ ටිකක් දැන් වේගය අඩු වෙලා තියෙන්නේ නවත්ත ගන්න විතරයි බැරි. ඉතින් මේ වගේ මට්ටමකදී ආයි උඩ යන්න බෑනේ. ඒක තේරෙනවනේ. ඒක මොකද කරන්නේ? ගිහිල්ලා කරවලෙන් ගිහින් තාප්පයක් කඩා යනවාද? ගුවන් පතේ ඉවර වුණාට පස්සේ දෙන තාප්පයක් කඩාගෙන වැඩක් කඩාගෙන කම්බි වැඩක් කඩාගෙන පොල් වත්ත කඩාගෙන යනවා. හරි? නෑ. ඕනෑම ගුවන් පතයකට මේකට පොඩි විසඳුමක් හදලා තියෙනවා. දැන් ගුවන් පතය ඉවර වෙන තැන තියෙනවානේ. ගුවන් පතේ ඉවර වෙන තැන මේ දැන් මොරටුවේ ගත්තොත් එහෙනම් ප්‍රධාන ඉන්ජිනියරින් ෆීල්ඩ් කීපයක් තියෙනවා. ඉලෙක්ට්‍රොනික් තියෙනවා, ඉලෙක්ට්‍රිකල් තියෙනවා, මෙකැනිකල් තියෙනවා, සිවිල් තියෙනවා. ඒවාල සාමාන්‍යයෙන් දන්නේ ඒවා. දන්නේ නැති ඒවා මොනවද? කෙමිකල් ඇන්ඩ් ප්‍රොසෙස් තියෙනවා, මැටීරියල් තියෙනවා. එතකොට කෙමිකල් ඇන්ඩ් ප්‍රොසෙස් කියන්නේ කෙමිස්ට්‍රි පැත්තේ කතන්දරයක්. සහ මේ මැටීරියල් කියන්නේ අයි වෙනම ඉන්ජිනියරින් ෆීල්ඩ් එකක්. දැන් මේ වගේ එකට මම සම්බන්ධ වෙන්නේ කොතනද කියලා කියන්නම්. දැන් හිතන්නකෝ ගුවන් පතේ මෙහෙම තියෙනවා. මේ දින රණවේග සාමාන්‍ය කොන්ක්‍රීට් පාර වගේ රණවේග. සාමාන්‍ය කොන්ක්‍රීට් නෙමෙයි දාන්නේ එකට. නමුත් මෙහෙම ඇවිල්ලා ප්ලේන් එක ගොඩ බාලා දැන් මෙහෙම ගිහලා යාට දැන් මේක ඇතුලේ මේ හරියට නවත්ත ගන්න බැරි වුණොත් තියෙන ආරක්ෂාකාරී මේ ක්‍රමවේදයක් විදිහට මේ රණවේගය ඉවර වෙන තැනින් තවත් චූටි ප්‍රදේශයක් මෙහෙම හදලා තියෙනවා. ඒක ඇවිල්ලා මෙන්න මේක හදන තාර જાතියෙන් නෙමේක හදන්නේ. ඒකට තියෙනවා වෙනම විශේෂ කොන්ක්‍රීට් වර්ගයක්. ඒ විශේෂ කොන්ක්‍රීට් වර්ගයෙන් තමයි මෙන්න මේ ප්‍රදේශය හදන්නේ. එතකොට ඔය විශේෂ මැටීරියල් සම්බන්ධව අධ්‍යයනය කරන්න තමයි මැටීරියල් සයන්ස් ඉන්ජිනියරින් කියන ෆීල්ඩ් එක මේ ලෝකේ තියෙන්නේ. ලංකාවෙත් තියෙන්නේ. ඒක වෙනම මැටීරියල් සම්බන්ධයෙන් තමයි ඒක ගැන අධ්‍යයනය කරන්නේ. එක මේ අපි පාවිච්චි කරන අමුද්‍රව්‍ය වල ගුණ සහ ඒවෙන් ගන්න පුළුවන් විශේෂ ප්‍රයෝජන ගැන සම්පූර්ණ ඉන්ජිනියරින් ෆීල්ඩ් එකක් ඒක. අමුතු එකක්. එතකොට මේකට පාවිච්චි කරන විශේෂ කොන්ක්‍රීට් જાතියක්. ඒ කොන්ක්‍රීට් જાතියෙන් තමයි මේක හදලා තින්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙම දාලා තියෙද්දි ඒක නිකන් සාමාන්‍ය කොන්ක්‍රීට් එකක් තමයි. ඔය වගේ තමයි. මේ වගේ තමයි පේන්නේ. නිකන් පයින් යන්න පුළුවන්. වාහනේ යන්න පුළුවන්. හැබැයි ප්ලේන් එකක් කියන්නේ ගොඩක් බර එකක්නේ. එතකොට ප්ලේන් එක ගෙනහල්ලා මෙතනින් පස්සේ මෙන්න මේ ප්‍රදේශයට ඇතිල් වුණාට පස්සේ සාමාන්‍ය මට්ටමේදී මුකුත් වෙනසක් පේන්නේ නැහැ. නිකන් සාමාන්‍ය විදන් යන පුළුවන් කොන්ක්‍රීට් එකක් වගේ. ප්ලේන් එක වගේ ගොඩක් බර එකක් ගිහිල්ලා මෙතෙන්ට ආවට පස්සේ මේ කොන්ක්‍රීට් එකේ ප්ලේන් එක එරෙනවා. මේකට කියනවා EMS කියලා. හරිද? එතකොට මේ EMS එකේ ප්ලේන් එක එරෙනවා. මඩ ගොඩක ප්ලේන් එකක් එරෙනවා වගේ ඒකේ ප්ලේන් එක එරෙනවා. ඒ කියන්නේ ඒක ඇතුළට ටික ටික කිඳා බහින ගමන් තමයි ඉස්සරහට යන්නේ. ඒක ඇතුළට ගිරෙන ගමන් ඉස්සරහට යන පොඩි ප්‍රමාණයක් අඟල් ගානක් ගිරෙන ගමන් මේක ඉස්සරහට යනවා. හිතා ගන්නත් අමාරු වෙන එක තමයි මේ මැටීරියල් වල තියෙන අමුතු දේවල්. ඒ කියන්නේ වෙනම ඉන්ජිනියරින් ෆීල්ඩ් එකක් තියෙන. එතකොට ඒකේ ගිරෙන ගමන් ප්ලේන් එක ඉස්සරහට යනවා. ඉතින් ගිරෙන ගමන් එරෙන ගමන් යද්දි ස්ලෝ වෙනවනේ ප්ලේන් එක සෑහෙන්න දුරකට. ස්ලෝ වෙලා ගිහලා ඉක්මනින් අඩි ගානෙන් ගිහින් නවතිනවා. අඩි ගානෙන් කියන්නේ යම් දුරක් ගිහලා නවතිනවා. ඕකයි වෙන්නේ. එතකොට ප්ලේන් එක කොහෙවත් හැප්පිලා විනාශ වෙන්නේ නැහැ. වැඩක් කඩාගෙන යන්නේ නැහැ. ජීවිත හානි මොකුත් නැතුව ප්ලේන් එකට ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. නමුත් පොඩි හානියක් වෙන්න පුළුවන්. ඔය නිකන් මොකක් හරි සාමාන්‍ය වාහනයක් ගිහින් මඩේ ඉරුණා වගේ කේස් එකක් ගන්න. වාහනයක් ගිහින් මඩේ ඉරුණා වගේ තමයි පොඩි ඩැමේජස් තියෙන්න පුළුවන්. ඉතින් ඒක
ඒ තියෙන තත්ත්වෙත් එක්ක ගත්තාම ලොකු හානියක් වළක්වා ගැනීමක්. හරිද? එතකොට වැඩි ප්‍රසිද්ධ නැති කතන්දරයක් මම මේ කියන්නේ. EMS කියලා උන්නම් ගාලා සර්ච් කරලා බලන්න මේක වෙයි ලස්සන කතන්දරයක් මේ මැටීරියල් එක සම්බන්ධව. ඉතින් ඕක ගැන කතා කරන්න තියෙන ඕක ගැන ඉගෙන ගන්න මැටීරියල් සයන්ස් ඉන්ජිනියරිං වලදී. හරි. යන් ඊළඟ වැඩේට. ඊළඟට පේනවා? මේ දෙන්නේ එහෙම ප්ලේන් එකක් නවත්ත ගත්තා පස්සේ මේ ඉරිලා තියෙන විදිහ මේ. කොන්ක්‍රීට් එකේ මෙහෙම මේ වයගෙන එන්නේ. එරීගෙන එන්නේ ඒක. හරි. ඔය දෙන්නේ හානිය අවමයි කියන්නේ. ලොකු හානියක් නැතුව වැඩේ බැලන්ස්. පේනව නේද? අර ස්ක්‍රීන් එකේ පේනව නේද? හරි. හරි.